ඇත්ත වශයෙන්ම පත්වීම් ලිපි වර්ග කීපයක් තිබෙනවා. එකක් තමයි නීති අනුකූලව ලැබිය යුතු පත්වීම් ලිපි. දැන් විශේෂයෙන් ඒ නීතිය වළංගු වෙන්නේ සාප්පුසා කාර්යාල සේවකයන්ගේ පනත යටතේ පමණයි. එතකොට මේ පනතේ නම් පැහැදිලිවම කියලා තියෙනවා මේ සේවකයාට ලැබෙන වැටුප, වැඩ කරන සේවා කාලය, එතකොට නිවාඩු අයිතිවාසිකම් අතිකාල ගෙවනවා නම් ඒක කොහොමද ගණන් බලන්න ඕනේ කියන කරුණු සියල්ලක්ම ඇතුළු වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි වර්ෂයක් පාසා ඒ අයට වැඩි වෙන වැටුප් ගැනත් ඒකේ සඳහන් කළ යුතුයි. ඒක විශේෂයෙන් සාප්පුසා කාර්යාලයන් වල වැඩ කරන සේවකයන්ට විතරයි. වෙන කොහෙවත් කිසිම පනතක් නැහැ අනිත් අංශයන් වල වැඩ කරන විශේෂයෙන් කාර්මික අංශයන් වල ෆැක්ටරි වල වැඩ කරන ලංකාවේ සාපුසා කාර්යාල පනත වෙනම තියෙනවා. එයට අමතරව එක එක ආයතන වලට අදාළ ඒ බිස්නස් වල නැත්නම් ඒගොල්ලෝ කරන ව්‍යාපාරයේ ස්වභාවය අනුව පඩිපාලක සභාවන් පිටු වෙලා තියෙනවා. පඩිපාලක සභාවේ කොහෙවත් කොන්දේසියක් නැහැ පත්වීම් ලිපි ලබා දිය යුතුයි කියලා. නමුත් සාමාන්‍ය පත්වීම් ලිපි ලබා දෙන ස්වභාවයක් තියෙනවා බොහෝ ආයතනවල. නමුත් පත්වීම් ලිපි ලැබුණේ නැත්නම් විශේෂයෙන් සාප්පුසා කාර්යාල පනත යටතේ ඒ ගැන පාලකයාට විරුද්ධව පැමිණිලි කරන්න පුළුවන් ලේබර් ඩිපාර්ට්මන්ට් එක අපිට මේ පත්වීම් ලිපි ලැබිලා නැහැ කියලා. නමුත් අනිත් සේවක කොටස් වලට ඒ කියන්නේ පඩිපාලක සභාවන් වලට අයිති සේවකයන් හට ඒ වගේ නීති අනුකූල හිමිකමක් නැහැ පත්වීම් ලිපි ලබා ගන්නට.